යන්නේ. ඉතින් ලංකාවේ අය තාම දැකලවත් නැහැ බොහෝ අය මේ හොඳ තේ කියන්නේ මොනවද. මෙන්න මෙතනින් එහා කෑල්ල මේවා බි. මේවායින් හොඳ ඒවා හදන්න බෑ. මෙන්න මේ චුට්ටෙන් තමයි හොඳ තේ එකක් හදන්න පුළුවන්. හරියට මනමාලියෙක් හැඩ ගන්නනවා වගේ තමයි මේක. ඒතර අපි හැමතිස්සෙම කියන්නේ මිනිස්සුන්ට දවස් 7න් දළු කඩන්නේ කියලා. දවස් 14න් විතර දළු කැඩුවම් වෙන්නේ මේ විදියට ඇදෙනවා. එංගලන්තයේ එක රටවල් වල හයි ක්ලාස් අය කැමති ඒ තේ එක දාලා ඒ තේ එක විඳින්නේ රසෙන් විතරක් නෙවෙයි ඇසෙනුත් විඳිනවා. ලෝ ග්‍රෝන් ටී වල මං හිතන මාසෙකට ෆැක්ටරි කීපයක් වහනවා. ඒ කියන්නේ ගෝනි වල තද කරලා දාගෙන එතකොට කඩන දළු හොඳ දළු වුණාට ෆැක්ටරියට එනකොට ඒ දළු ටික සවුත් වෙලා. දැන් අපි මේ ඉන්නේ ඉමදුවේ ගාල්ලේ දකුණේ ඉමදුව එක්සිට් එකේ ඉඳලා මීටර 500යි මෙතෙන්ට මේකට කියන්නේ ඉත්තගල කර්මාන්ත ශාලාව. අපේ දැවෝරා සමූහ ව්‍යාපාරය යටතේ තේ කර්මාන්ත ශාලා 5ක් තියෙනවා. එතකොට මේක ඒකෙන් එක කර්මාන්ත ශාලාවක්. මේකට කියන්නේ ඉත්තගල. මේකේ සාමාන්‍යයෙන් අපි දවසකට දළු කිලෝ 5000ක් විතර ගන්නවා. මේක පොඩි මේක. නමුත් තව එකක් තියෙනවා වැද්දාගල ඒකේ කිලෝ 15000ක් විතර තියෙනවා. ෆේර්ලන්ඩ් එකේ දවසකට කිලෝ 12000ක් විතර. රන්සෑගොඩ එකේ කිලෝ 10000ක් 8000 ඉඳලා 10000ක්. ඊළඟට පස්කොඩ කර්මාන්ත ශාලාවේ ඒකේ කිලෝ 6000ක් විතර මේකේ 5000ක්. සාමාන්‍යයෙන් එතකොට ඒ වගේ බැලුවම දවසකට කිලෝ 60000ක විතර වගේ ප්‍රමාණයක් අපි තේ දළු ගන්නවා. අපට තේ දළු සපයන සේවාදායකයෝ 20000කට වඩා ඉන්නවා. මොකද අපේ තේ වතු නැහැ. අපි පොඩි අයගෙන් ස්මෝල් හෝල්ඩර්ස්ලා කියලා කියන්නේ ඒක අක්කර කාලා භාගේ අක්කරේ තම සමහර වතු දෙන අක්කර 10 ඒ වගේ අයගෙන් අපි අර ගන්නවා තේ. ඒක තමයි දැන් ඔය රුහුණ නොහොත් කුඩා මේ ලෝ ග්‍රෝන් මාකට් එක හැදිලා තියෙන්නේ මේ විදියට. කිසිම දැන් හයි ග්‍රෝන් වගේ නුවරඑළිය වගේ අක්කර 500ක විතර වත්තකින් මැද තියෙන ෆැක්ටරියක් නෙමෙයි මේ ලෝ ග්‍රෝන් මාකට් එකේ තියෙන්නේ. ඒ වගේ ස්මෝල් හෝල්ඩර්ස්ලා ඉන්නේ. ඒක තමයි ඇත්තටම රටේ ජීවනාලිය වෙන්නේ. දැන් අපේ මේ පහටම අපට 20000ක් විතර වගේ ඉන්නවා අපේ සේවාදායකයෝ. එතකොට මුළු රටේ ජනගහණයෙන් ඇත්තටම තේ වලින් යැපෙන අය 10%ක් 12ක් අතරම ඉන්නේ තේ වලින් යැපෙන සමාජයක් ලංකාවේ. ඒ කියන්නේ තේ වලට ඒ කියන්නේ උපරිම මේ රාජ්‍ය අනුග්‍රහණය ඒව ලැබෙන්නේ රටේ ජනගහණයෙන් 10%කට වැඩි ප්‍රමාණයක් තේ කර්මාන්තයේ යටතේ යැපෙනවා. ඒතර මේකේ සප්ලයි චේන් එක බැලුවම විශාල ක්‍රියාදාමයක් මෙතන තියෙනවා. තේ දළු හිමියෝ ඉන්නවා. ඊළඟට තේ දළු නෙලන අය ඉන්නවා. ඊළඟට තේ දළු කලෙක්ට් කරගෙන එන අය ඉන්නවා. ඊළඟට මේ පෝර දෙන සමිති තියෙනවා. ඊට පස්සේ ටී ෆැක්ටරි එක තියෙනවා. ටී ෆැක්ටරිස් උත් ලංකාවේ තියෙනවා 450ක් විතර. නමුත් ඇත්තටම වැඩ කරන තේ ෆැක්ටරි 300ක් විතර වගේ තියෙන්නේ. ඒකිනුත් ලෝ ග්‍රෝන් මාකට් එක 155ක් විතර තියෙන්නේ. ඒ කියන්නේ අපි කවුරුත් හිතන්නේ නුවරඑළිය තමයි තේ තියෙන්නේ කියලානේ. නුවරඑළිය තියෙන තේ ඔක්කොම එකතු කරත් 25 30යි තියෙන්නේ. මේ ලෝ ග්‍රෝන් එක තමයි වැඩිපුර තියෙන්නේ. වැඩි ප්‍රයිස් එකක් හම්බෙන්නේ ලෝ ග්‍රෝන් වලට. ඒතර ලංකාවේ GDP එකට කරන දායකත්වය අතිවිශාලයි. මොකද මේ අපි හදන තේ හැම එකම ලංකාව ඇතුළේ නෙවෙයිනේ පිටරටනේ යන්නේ. 98ක් විතරම පිටරට යන්නේ. 2% විතර තමයි මේ ලංකාව ඇතුලේ පරිභෝජනයට එන්නේ. ඒ පරිභෝජනය කරන්නේ ඉතින් හොඳ තේ නෙමෙයි. අපි බොහොම අඩු මතේ තමයි මේ අඩු ගානට යන ඒවා තමයි අපේ ලංකාවේ මිනිස්සු අතර යන්නේ. ඉතින් ලංකාවේ අය තාම දැකලවත් නැහැ බොහෝ අය මේ හොඳ තේ කියන්නේ මොනවද කියලා. ගොඩක් අය දන්නේ ඩස්ට් එකනේ. කුඩු තේ එකනේ. නමුත් කුඩු තේ අපි පිටරට යවනවා බොහොම අඩුයි. ඒක අඩුම මිලට යවන්නේ. හොඳ තේ කියන්නේ ඕතොඩොක්ස්. කියන්නේ ස්ටයිල් එක. ස්ටයිල් එකට තමයි මේ තේ එකේ වටිනකම එන්නේ. නමුත් අර CTC තේ කෙන්යාවල එහෙම තේන තේ ස්ටයිල් එකක් නෑ. ඒකේ කුඩු තියෙන්නේ කැට වගේ. ඉතින් ඕතොඩොක්ස් තේ වල තියෙන විශේෂත්වය තමයි හරියට මනමාලියෙක් හැඩ ගන්නනවා වගේ තමයි මේක.
ඒ ලස්සනට හැඩ ගැන්වුවොත් තමයි ලස්සන හොඳ තේකට හොඳ මිලක් ලැබෙන්නේ. ඒතර ඒ තේ බොන්න එංගලන්තයේ එක රටවල් වල හයි ක්ලාස් අය කැමති ඒ තේක දාලා ඒ තේක විඳින්නේ රසෙන් විතරක් නෙවෙයි ඇසෙනුත් විඳිනවා. ඇසෙනුත් විඳිනවා ඒ තේකේ ලස්සන. අන්න ඒකට තමයි වැලියු එකක් තියෙන්නේ. ඒකට තමයි අපි මහන්සි වෙන්නේ. දැන් මේ තියෙන්නේ ටී ෆැක්ටරි එක වැදගත්ම කෑල්ල. ඒ කියන්නේ මේ විදරින් කියන එක. විදරින් ට්‍රොෆ් තමයි මේවා. දැන් මේ ට්‍රොෆ් එකකට සාමාන්‍යයෙන් දැන් මේක බැලුවම මේ යටට එනකන් තියෙනවා. මෙතන යට තියෙන මේ දැල මේ වගේ මේ දැලක්. මෙතනින් යට හිස් තියෙන්නේ. එතකොට අතන කොනේ ෆෑන් එකක් තියෙනවා. ඒ ෆෑන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් හොට් එයයි නෝමල් එයයි. හොට් එයා එන්නේ දර ලිපෙන් එනවා හොට් එයා. නෝමල් එයා මෙතනින් ගන්නවා. ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් අපට අවශ්‍ය ප්‍රමාණයට කොහොමද මේ ඇතුලෙන් එන්න ඕන කියලා වාතය. ඒක මේක මේ මූල ධර්මයේ තමයි අර එහා කොනේ තියෙන ෆෑන් එකෙන් ඒක කන්ට්‍රෝල් කරලා අවශ්‍ය ප්‍රමාණයට එවනවා හුලං. ඒතර මේ ඇතුලෙන් තමයි හුලං එන්නේ. ඒතර ඒ අතෙන්ට යනකම් දැන් මේ හුලං වලින් ප්‍රෙෂර් වෙලා තියෙන්නේ යට. ඊට පස්සේ මේ දැලට උඩින් තමයි මේවා දලු දාන්නේ. දලු තියෙන්නේ. ඒතර මෙහෙම වුණාම මේක කොහෙවත් මේ හුලං නිකන් යන්නේ නැතු වෙන්න තියෙන්න ඕනේ. ඒ කියන්නේ දලු වලින් පිරලා තියෙන ඕනේ මේ ට්‍රෆ් එක. එතකොට මේ දලු අස්සෙන් විතරයි හුලන් ටික පොඩ උඩට එන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්න විදියට දලු කඩන්නේ උදේ කඩනවනේ. උදේ කඩලා දවල් 10 11 විතර වෙනකන් කඩනවා. ඊට පස්සේ අපේ වාහන ගිහිල්ලා එක දලු තියෙන ගෙවල් වලට ගිහිල්ලා කලෙක්ට් කරනවා. ඔය කලෙක්ට් කරන එකට ඉතින් පැය 3ක් විතර යනවා. ඒතර එහෙම කරගෙන දලු ලෝරිය පුරවගෙන තමයි ෆැක්ටරියට එන්නේ. ෆැක්ටරියට එන්නකොට සාමාන්‍යයෙන් 5:00 වගේ ඉඳලා රෑ 9 විතර වෙනකම් එනවා. එතකොට මේ තියෙන්නේ ඊයේ හවස ආපු දලු. ඒ කියන්නේ රෑ 6ට 7ට 8ට විතර වෙන්න පුළුවන්. එහෙම ආපු දලු පැය 12ක්ම මේ වගේ විද කරනවා. ඒතර විද දැන් ආපු දැල්ල ගත්තම මේ වගේ මැලවිලා නැහැ. ප්‍රාණවත් වෙච්ච දැල්ල නෙන්නේ. අපි මේකෙදි කරන්නේ මැලවීමක්. දැන් මේ වගේ මේ කරලා පැය 12ක් තිස්සේ හොට් එයා නෝමල් එයා ගියාම මේකේ තියෙන වතුර ප්‍රමාණය මේ දැල්ලේ තියෙන වතුර 146ක් විතර වගේ වෙනකන් අඩු වෙනවා. 145 ඉඳලා 47ක් විතර වගේ වෙනකන් වතුර අඩු වෙනවා. එතකොට දැන් ආපු දැල්ලයි මේ දැල්ලයි බැලුවම බර 150කට කිට්ටු වෙන්න අඩු වෙලා තියෙන්නේ. ඒතර ඒකින්ද මේ මැලවීමක් වෙනවා. ඒතකොට මේක මේ ගන්න පුළුවන්. මෙන්න මේක මේ වගේ මැලවිලා තියෙන්නේ. ඒතර මේක හොඳ දැල්ලක්. හැබැයි මේක එච්චර හොඳ එකක් නෙමෙයි. මේකේ පේනවනේ නට්ට එක්ක මේ තනි කොලේ තියෙනවා. ඊළඟට පමණක් ඒවා තියෙනවා. දැන් මේ වගේ දලුත් එනවා. දැන් මේ වගේ වයින් මෙතෙන්ට එනකම් මෙන්න මේ කැලලට එනකම් එන එක මේක අපි තේ වලට ගන්නෙ නෑ. මේක නටුවනේ. මේක එන්නේ රිෆියුස් ටී කියලා. ඒ කියන්නේ මේක වීසි කරනවා රිෆියුස් නේ. මෙතනින් එහා ටික විතරයි ගන්න. දැන් මේ දැල්ලේ උඩම එකෙන් එන එක තමයි හොඳ ගානකට විකුණන්න පුළුවන්. ඉතින් ලංකාවේ මිනිසුන්ට නම් මේක මේ හරියෙන් එන තේ බොන්න පිනක් නැහැ. ඒක ගණන්. නමුත් අපේ ලංකාවේ අය ගොඩක් ඩස්ට් එක කියන එකනේ බොන්නේ. ඒතර ඒ කියන්නේ මෙන්න මේ වගේ දළු වලින් මේ ලොකු දළු වලින් හැදෙන තේ. ඒකේ රසයේ වෙනසක් නැහැ. නමුත් ඒක ලස්සන නැහැ ඒ තේ එක. දැන් ඒ වගේ දැන් මෙහෙම ගත්තම
දැන් මේ දළු ගත්තම දැන් මේ තව උදේ 7 විතර වෙනකොට මේ අඹරන්න ගන්නවා. දැන් මේක බලන්නකො. මේ දැල්ල ඒක දවස් 7න් කැඩුවොත් මෙන්න මෙතනින් කඩන්න පුළුවන්. මේක කඩලා තියෙන්නේ සති 2ක් විතර ගිහිල්ලා. එතකොට අපි මේවට ලොකු ගාණක් ගෙවනවා. ගෙවුනට මෙන්න මෙතනින් එහා කෑල්ල මේවා මේවයින් හොඳ ඒවා හදන්න බෑ. මෙන්න මේ චුට්ටෙන් තමයි හොඳ තේ එකක් හදන්න පුළුවන්. ඒතර අපි හැමතිස්සෙම කියන්නේ මිනිස්සුන්ට දවස් 7න් දළු කඩන්නේ කියලා. දවස් 14න් විතර දළු කැඩුවම වෙන්නේ මේ විදියට ඇදෙනවා. දැන් මේ ට්‍රෆ් එකේ තියෙන්නේ විද වෙච්ච දල්ලක්. මේ ට්‍රෆ් එකේ තියෙන්නේ තාම අමුයි මේක. ඉතින් දැන් මේ වෙනස පේනවනේ. මේ දල්ලේ තාම පණක් තියෙනවා අමුයි. මේක විද වෙලා කියන්නේ මේකේ ඇතුලේ තියෙන ඒ කියන්නේ ජල වාෂ්ප එළියට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේක ගත්තත් මේක නම් අන්තිම සෞත්‍රි මේක. මොකද මේකේ බලන්නකො උඩ කෑල්ල උඩ නියම දැල්ල අර එකමාර උඩ එන එක නෑ. මේක විතරයි එන්නේ. ඉතින් මේකෙන් හැදෙන තේ බොහොම අඩු ගණන් වලට යන්නේ. දැන් අපේ ඔය තියෙන ලොකුම ප්‍රශ්නය ටී බෝඩ් එකටත් තියෙන ප්‍රශ්නේ එහෙම නැත්නම් අපි කාටත් තියෙන ප්‍රශ්නේ මෙන්න මේ විදියට දේදලු එන එක. ඇත්තටම එන්න ඕන මෙන්න මේක මෙච්චරයි එන්න ඕන. මේක තමයි 2.5 කියන්නේ. මෙතනින් යට කෑල්ල මේ වැඩක් නැහැ. රිෆියුස් ටී වලට තමයි එන්නේ. ඒ වුණාට අපි සල්ලි ගෙවනකොට ගෙවනවා ඒගොල්ලන්ට අර ලොකු ගාණක් ගෙවනවා. ඒ වහින්ද තමයි මේ ටී ෆැක්ටරි නැති වෙලා යන්නේ ඇත්තටම. දැන් මේ ට්‍රෆ් එකේ තියෙන දළු ගත්තම හොඳ දළුයි කියන ඒවා 120ක්වත් නැහැ. ඒ වුණාට ටී බෝඩ් එක කියන්නේ හොඳ දළු කියන එක 160ක්වත් තියෙන්න ඕන කියලා. ඉතින් නමුත් අපේ වතු නෙවෙයිනේ. අපි හැම එක අයගේ අක්කර භාගය අක්කර කාලා අක්කරේ තියෙන මිනිස්සුන්ගේ චුට්ට ගන්න. මේ මිනිස්සුන්ට ඉතින් කිව්වට ඒවා කරගන්න බෑ. කරන්නේ නැහැ. මොකද හේතුව විශාල කම්පිටිෂන් එකක් තියෙනවා ටී ෆැක්ටරි වල. ඒතර අපි දළු ගන්නෙ නැති වුණොත් වෙන ටී ෆැක්ටරි එකකින් ඒ දළු අරගන්නවා. ඒ නෝයි වගේ ඕක රෙගියුලේෂන් එකක් හරියට නැති හින්දා මිනිස්සු දවස් 7න් කඩන්නේ නැතුව දවස් 14න් කඩනවා. මාසෙකට දෙපාරයි මාසෙකට එකපාරක් කඩනවා. දැන් මේක නම් කඩලා තියෙන්නේ ෂුවර් එකටම සති 2ක් පැනලා. අනිත් එක මේ දැල්ල පේනෝනේ දැල්ල හොඳත් නැහැ. ඉතින් මේවා කෙලින්ම රිෆියුස් ටී වලට තමයි එන්නේ. කියන්නේ වීසි කරනවා. ඒත් ওই වගේ ප්‍රශ්න මැද තමයි ටී ෆැක්ටරි එකක් ගෙනියන්නේ. ඉතින් ඒක හින්දාම තමයි ලෝ ග්‍රෝන් ටී වල මං හිතන මාසෙකට ෆැක්ටරි කීපයක් වහනවා. අනිත් එක දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේවා ගත්තම මේවට පෝර මදි. දැන් මේ දවස්වල පෝර මිටියක් ඒ කියන්නේ කිලෝ 50ක් රුපියල් 15000. නමුත් අවුරුදු 3-4කට ඉස්සෙල්ලා මේ බොහොම අඩුයිනේ. 4න් එකක් විතර අඩුයි. එතකොට දැන් රුපියල් 15000ක් දීලා මේ කිලෝ 50ක මිටියක් අරගෙන ගිහිල්ලා මිනිස්සෙක් දාන එකට පොඩ්ඩක් කම්මැලි වෙනවා. ඒ හින්දා තමයි මේ පාටත් එච්චර හොඳ නැහැ. හොඳ කොළ පාටක් නැහැ. එතකොටත් ඒක හැදෙන එක සවුත් වෙනවා. දැන් විද වෙලා කියලා අපි බලාගන්නේ. දැන් මෙහෙම කළා මෙහෙම නැව්වම මෙහෙම කැඩෙන්න බෑ. ඒ කියන්නේ මේක දැන් විද වෙච්ච එකක් නෙමෙයිනේ. නමුත් මේ හරිය අපි බැලුවම නැමෙනවා විතරයිනේ. එහෙම තමයි අපි විද වුණාද කියලා බලාගන්නේ. මේක තව පැයක් විතර තියුණාට පස්සේ මේක හොඳට විද වෙනවා. දැන් මේවා මේ පොඩි වෙච්ච දළු මේ පාට හැදෙන්නේ නැහැ. මේ පාට වෙනවා කියන්නේ දළු ෆැක්ටරියට එනකොට මේ කැඩිලා. ඒ කියන්නේ ගෝනි වල තද කරලා දාගෙන එනකොට කඩන දළු හොඳ දළු වුණාට ෆැක්ටරියට එනකොට ඒ දළු ටික සවුත්තු වෙලා. ඒ කියන්නේ මේ පොඩි වෙලා මේ මේවා වලින් හදන්නත් බෑ හොඳ තේ.
මේක කෙලින්ම තේ දැල්ලක්ද මොකද කියලා හිතා ගන්න බෑ මේක න. දැන් මේක බැලුවම මේ ට්‍රෆ් එක බැලුවම අර උඩ දැල්ලේ ඒවා මේ පාට වෙන්න බෑ. මේ පාට නෙමෙයි තියෙන්න ඕන. මේ කොළ පාට මේ වගේ තියෙන්න ඕන. දැන් මේවා මේ පොඩි වෙච්ච දළු. ඒ කියන්නේ දළු ගෝණි වල ගහලා තද කරලා සාමාන්‍ය එක ගෝණියක කිලෝ 22යි තියෙන්න ඕන. නමුත් කිලෝ 25ක් විතර අරන් එනවා. ඊට පස්සේ ගෝණි එක උඩේක දාගෙන පැය 4ක් විතර තිස්සේ වටේ යනකොට මේ වගේ දළු මැල වෙනවා. තැම්බෙනවා. එතකොට විද වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි එන්නේ. එහෙම නෙවෙයි මේක තියෙන්න ඕනේ මෙන්න මේ විදියට. දැන් මේ තියෙන්නේ මේ තාම දළු දාලා නැති ට්‍රෆ් එකක්. එතකොට මේකේ පේනවනේ යට මේ යටින් තමයි අරහෙන් එන ෆෑන් එකෙන් එන හුලං මෙහෙම ඇවිල්ලා යටින් තමයි එන්නේ. එතකොට මේකට දළු වැටෙනකොට මේ උඩට එන්නේ අන්ඩර් ප්‍රෙෂර් තමයි පොඩ එන්නේ. ඊළඟට මේකේ මේවා තියෙන්නේ අර අර්ධතා මාන වගේ. මේකෙන් තමයි අපි දැනගන්නේ මේක ඇතුලේ තියෙනවා උෂ්ණත්ව මානය අර්ධතා මාන කියලා කියන්නේ. ඒකෙන් තමයි දැනගන්නේ දැන් දළු පෙරලන්න ඕනද මොන වගේ විද වෙලාද මේවා පැයෙන් පැයට අපි රෙකෝඩ් කරනවා. ඒතර මේ ට්‍රෆ් එකම මේ හයිඩ්‍රෝමීටර් එකක් හයි කරලා තිනවා යට. දැන් මේක තමයි හයිඩ්‍රෝමීටර් එක. දැන් මේකේ මේ තියෙන්නේ මේකේ ඩ්‍රයි බල්බ් එක තියෙනවා වෙට් බල්බ් එක තියෙනවා. අපි අර කියනවා අර්ධතාමානය කියලා සිංහලෙන් කියන්නේ හයිඩ්‍රෝමීටර් එක. ඒතර මේකෙන් තමයි බලාගන්නේ දැන් මේකේ ඩ්‍රයි එකයි වෙට් එකයි අතර ඩිෆරන්ස් එකෙන් තමයි ආර්ද්‍රතාවයේ වෙනස බලාගෙන මේක වෙනස 4ට වඩා වැඩි නම් ඒ කියන්නේ හොඳයි. 4ට වඩා අඩු නම් අපි හොට් එයා මේ ඩිෆරන්ස් එක 4ට වඩා අඩු නම් අපි හොට් එයා දෙන්න පටන් ගන්නවා. ඒක ඒ වගේ වැඩියෙන් තියෙනවා නම් හොට් එයා අවශ්‍ය නැහැ. නෝමල් එයා වලින්ම මේක මේ විද කරනවා. ඒතර විද කරනකොට 100ට මේකේ තියෙන වතුර ගතිය මේ ඇතුලේ තියෙන මේ දැල්ලේ තියෙන වතුර ගතිය 144 සිට 48 දක්වා ප්‍රමාණයක් අඩු වෙනවා. නැති වෙනවා. නැති වුණාට පස්සේ ඒක මැල වෙනවා. මැල වුණා ඒක තමයි අපි ඊළඟට අපේ process එකට ගන්නෙ.